ලෝකේ හැමෝම ආස කරන කෑමක් තමයි රටකජු. මේවා පැණි රසට, සැරට, ලුණු රසට පවා කන්න පුළුවන්. ඔයාටත් ප්‍රියතම රටකජු වර්ගයක් ඇති නේද? මේවායේ තියෙන බහුකාරීතාවය නිසා ලෝකේ හැමතැනම තියෙන කෑම වලටයි, ස්නැක් වලටයි රටකජු අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. හැබැයි ඕනෑම කෑමක් වගේම රටකජු කන එකෙත් වාසි වගේම අවාසිත් තියෙනවා. රටකජු ශරීරයට හොඳද? ඒවා කන්න ඕනි කොහොමද? අතුරු ආබාධ තියනවද? රටකජු වල ප්‍රධාන ගුණාංග මොනවද? වගේ ප්‍රශ්න අපිට ඇති වෙන එක සාමාන්‍ය දෙයක්. අද මේ වීඩියෝ එකෙන් අපි මේ හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම රටකජු වල පුදුම හිතෙන සෞඛ්‍ය ප්‍රතිලාභ 7ක් ගැන අපි කතා කරනවා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද මේවා අතරේ ඔයාව පුදුම කරන ප්‍රතිලාභයකුත් තියෙනවා. මුලින්ම අපි රටකජු වල තියෙන මේදේ ගැන කතා කරමු. මේද කියන වචනේ ඇහුවාම අපිට නරක දෙයක් වගේ හිතුණට රටකජු වල තියෙන අසන්තුෂ්ත මේදේ වගේ හොඳ මේද අපේ ශරීරයට අත්‍යවශ්‍යයි. පොටෑසියම්, ඔමේගා 9 සහ ෆයිටෝස්ටෙරෝල් වගේ ගුණදායක දේවල් රටකජු වල තියෙන නිසා මේ පුංචි රනිල රෝගයේ හෘද රෝග වළක්වා ගන්න විශාල උපකාරයක් වෙනවා. පරීක්ෂණ වලින් පෙන්눔 කරන්නේ රටකජු කන එකෙන් හෘද වාහිනී රෝග අවදානම 23% සිට 38ක් දක්වා අඩු වෙනවා වගේම මේ රෝග වලින් සිදුවන මරණ අනුපාතය 17 සිට 21ක් දක්වා අඩු වෙනවා කියලයි. ඒ නිසා නිරෝගී ආහාර වේලකට සහ ව්‍යායාම වලට අමතරව රටකජුත් එකතු කරගත්තොත් හෘද රෝග වලින් ආරක්ෂා වෙන්න ඔබට පුළුවන්. රටකජු වල තියෙන අසන්තුෂ්ත මේදවල තවත් වාසියක් තමයි රුධිර සීනි මට්ටම ස්ථාරව තියාගන්න උදව් වෙන එක. මේක කාලයත් එක්ක දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීම වළක්වා ගන්න උදව් වෙනවා. උදාහරණයක් විදිහට රටකජු බටර් කන එකෙන් විශේෂයෙන්ම කාන්තාවන්ට දෙවන වර්ගයේ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු වෙනවා කියලා පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙනවා. ඒ වගේම රටකජු වලින් හදන නිෂ්පාදන පිරිපහදු කළ ධාන්‍ය, රතු මස් සහ දියවැඩියා අවදානම් වැඩි කරන වෙනත් ආහාර වලට හොඳ ආදේශකයක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. රටකජු ඔබේ ආහාර වේලට එකතු කර ගැනීමෙන් රුධිර සීනි මට්ටම හොඳින් පාලනය කරගෙන දියවැඩියාව වළක්වා ගන්න පුළුවන්. රටකජු කොලෙස්ටරෝල් පාලනය කරන්නත් උපකාරී වෙනවා. නරක කොලෙස්ටරෝල් සෛලවල තැන්පත් වීම වැළැක්වීම හා ඒවා ශරීරයෙන් ඉවත් කරන්න උදව් වෙනවා. ශරීරයේ බර පාලනය කරන්න සහ බර අඩු කරගන්න හොඳ ආහාරයක් හැටියට රටකජු හඳුන්වන්නත් පුළුවන්. මේවායි තියෙන ඉහළ කෙඳි ප්‍රෝටීන් සහ හොඳ මේද සාන්ද්‍රය නිසා බඩ පිරුණු ගතියක් දැනෙනවා. ඒ වගේම පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරලා ශරීරයේ මේදය අඩු කරන්නත් මේවා උදව් වෙනවා. බර අඩු කරගන්න විතරක් නෙවෙයි, මාංශ පේශි වර්ධනය කරන අයටත් රටකජු ඉතා හොඳයි. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තමයි රටකජු වල කැලරි වැඩි. ඒ නිසා මධ්‍යස්ථව පරිභෝජනය කරන්න. ලුණු හෝ සීනි එකතු නොකර ස්වභාවික රටකජු ආහාරයට ගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම ආකාරය. රටකජු කියන්නේ ෆයිටෝස්ටෙරෝල්, රෙස්වරට්‍රෝල්, ෆයිටික් අම්ලය සහ ෆෝලික් අම්ලය වගේ පිළිකානාශක ගුණ තියෙන ද්‍රව්‍ය වලින් පොහොසත් ආහාරයක්. මේවා මහා බඩවැලේ පිළිකා වළක්වන්න උදව් වෙනවා. පරීක්ෂණ වලින් පෙන්눔 කරන්නේ දිනපතා රටකජු ආහාරයට ගන්න පුද්ගලයන් අතර පිළිකා ඇතිවීමේ ප්‍රමාණය 33කින් අඩු වෙනවා කියලා. ඒ වගේම රටකජු ආහාරයට ගන්න අයකින් මහා බඩවැලේ පිළිකා නැවත ඇතිවීම 42කින් අඩු වෙනවා වගේම මරණ අවදානම 57කින් අඩු වෙනවා කියලත් හෙළි වෙලා තියෙනවා. ඔබේ ආහාර වේලට රටකජු එකතු කර ගැනීමෙන් ලිංගික සෞඛ්‍යයට සැලකිය යුතු ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. රටකජු වල විටමින් E සහ ආජිනින් කියන ඇමයිනෝ අම්ල ඉහළ මට්ටමක තියෙනවා. ආජිනින් නයිට්‍රජන් ඔක්සයිඩ් නිෂ්පාදනය ප්‍රවර්ධනය කරන අතර එය ලිංගික අවයව වලට රුධිර ප්‍රවාහනය වැඩි දියුණු කරනවා. මේ නිසා රටකජු ප්‍රබල රුධිර වාහිනී ප්‍රසාරණය කරන ආහාරයක් ලෙස හැඳින්විය හැකියි. මෙය පිරිමි සහ ගැහැණු දෙපාර්ශ්වයටම ලිංගික ක්‍රියාකාරීත්වයට ප්‍රතිලාභ ලබා දෙනවා. ඒ වගේම සිංක්, විටමින් B3 වගේ පෝෂකත් රටකජු වල බහුලව තියෙනවා. මේවා හෝමෝන නියාමනයට, ආතති කළමනාකරණයට සහ ශුක්‍රාණු වල ජීව ගුණය පවත්වා ගැනීමට ඉතාම වැදගත් වෙනවා. සම රැලි වැටීම, පැහැය වෙනස් වීම සහ ප්‍රත්‍යස්ථතාවයේ අඩුවීම වගේ වයසට යාමේ සලකුණු ගැන හැමෝම කතා කරනවා නේද? රටකජු මේ සම්බන්ධයෙන් ඉතා හොඳයි. මොකද මේවයි කොලජන් නිෂ්පාදනයට අවශ්‍ය විටමින් C සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. කොලජන් කියන්නේ සමේ ස්ථීරභාවයයි ප්‍රත්‍යස්ථතාවයයි පවත්වාගෙන සම තරුණව තියාගන්න උදව් වෙන දෙයක්. විටමින් E සහ නියාසින් වගේ පෝෂකත් රටකජු වල බහුලව තියෙනවා. මේවා රුධිර වාහිනී ප්‍රසාරණය කරලා සමට යටින් රුධිර සංසරණය වැඩි දියුණු කරනවා. ඒ නිසා රටකජු නිසි ප්‍රමාණයට පරිභෝජනය කරන එකෙන් වයසට යාමේ සලකුණු වලට එරෙහිව සටන් කරනවා වගේම කුරුළෑ වැනි තත්ත්වයන්ට එරෙහිව සටන් කරන්නත් පුළුවන්. රටකජු කියන්නේ මතකයේ සක්‍රිය කරන්නයි මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්නයි උදව් වෙන ආහාරයක්.
මේ සඳහා රටකජු වල තියෙන නියාසීන් සහ විටමින් E කියන පෝෂක දෙක වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. පරීක්ෂණ වලින් පෙන්වුම් කරන්නේ නියාසීන් පරිභෝජනය සංජානන පරිහානිය මන්දගාමී කරනවා වගේම ඇල්සයිමර් රෝගය ඇතිවීමේ අවදානම 70%කින් අඩු කරනවා කියලයි. ඒ වගේම විටමින් E මතකයේ වැඩි දියුණු කරන්නයි මොළේ වයසට යාම මන්දගාමී කරන්න උදව් වෙන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක්. රටකජු මනෝභාවය වැඩි දියුණු කරන්නයි ආතති මට්ටම අඩු කරන්නයි උපකාරී වෙනවා. මේකට ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ සතුටේ හෝමෝනය කියලා හඳුන්වන සෙරටොනින් නිෂ්පාදනය උත්තේජනය කරන ට්‍රිප්ටොෆාන් කියන ද්‍රව්‍ය රටකජු වල බහුලව අඩංගු වීමයි. රටකජු වල බොහෝ පෝෂක ප්‍රතිලාභ තිබුණත් ඒවායේ ආසාත්මිකතා නිසා ජීවිතයට අවදානම් ඇති කරන්න පුළුවන්. රටකජු වලට ආසාත්මික අය ඒවා ආහාරයට ගැනීම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි. රටකජු වලට ආසාත්මික නැති අය ඒවා තෝරා ගැනීමේදී කල්පනාකාරී වෙන්න ඕන. වඩාත් හොඳම දේ තමයි ඒවායේ ස්වභාවික ස්වරූපයෙන් ආහාරයට ගන්න එක. කර්මාන්ත ශාලාවල හදන රටකජු නිෂ්පාදන වලට විශේෂයෙන්ම වර්ණවත් හා ආකර්ශනීය ඇසුරුම් වල තියෙන ඒවාට සෝඩියම් අධිකව එකතු කරලා තියෙන්න පුළුවන්. අධික සෝඩියම් ප්‍රමාණය අධිරුධිර පීඩනය වැනි හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි කරනවා. ඒ නිසා ආහාර ලේබල් හොඳින් කියවලා මිලදී ගැනීම සිදු කරන්න ඕන. රටකජු වල සියලුම ප්‍රතිලාභ ලබා ගන්න නම් දිනකට රටකජුවට 20ත් 25ත් අතර ප්‍රමාණයක් පරිභෝජනය කිරීම නිර්දේශ කරනවා. හැබැයි මේක වයස, ලිංගිකත්වය, සෞඛ්‍ය තත්ත්වය වගේ දේවල් අනුව වෙනස් වෙන්න පුළුවන්. රටකජු ඉතා පෝෂිතයි වුණත් අධික ලෙස කන එකෙන් බර වැඩි වෙන්න පුළුවන්. ඒ ගැනත් මතක තබා ගන්න. රටකජු කන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. වඩාත් පහසු ක්‍රමය තමයි ඒවා අමු හෝ පුළුස්සා කන එක. පුළුස්සන ලද රටකජු ඔබට වෙළඳ පොලෙන් පහසුවෙන් සොයා ගන්න පුළුවන්. නැත්නම් ගෙදරදී විනාඩි 10ක් විතර උදුනක තියලා පුළුස්සා ගන්නත් පුළුවන්. තවත් රසවත් ක්‍රමයක් තමයි රටකජු බටර් හදාගන්න එක. බ්ලෙන්ඩර් එක රටකජු දාලා හොඳට අඹරලා සිනිදු වුණාම භාජනයක දාලා තියාගන්න පුළුවන්. මේක උදේ ආහාරයට පාන් එක්ක කන්න පුළුවන්. ඒ වගේම සලාද වලට, කේක් වලට, මිල්ක් ෂේක් වලට නැත්නම් ඔබේ කෑම වලට පැණි රස හා ඇඹුල් රසයක් එකතු කරන්න රටකජු පාවිච්චි කරන්නත් පුළුවන්. මේ වීඩියෝ ඔබට ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා. රටකජු වල මොන ප්‍රතිලාභයද ඔයාව වැඩියෙන්ම පුදුම කළේ? ඔබේ අදහස් පහදින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් තොරතුරු දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට නිරෝගිමත් ජීවිතයක්.